ආයුබෝවන් සෙනෙහස් නිම්නයක් YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. NVQ4 Preschool Teaching පාඩම් මාලාවේ මොඩියුල් 3 තුන්වෙනි මොඩියුල් එක තමයි දරුවාගේ සංවර්ධනය කියලා කියන්නේ. අපි අද මේ පාඩමෙන් කොටසක් කතා කරනවා. මේ ළමා සංවර්ධනය ගත්තාම දරුවෝ ඉපදුණු දවසේ ඉඳන් එයාලගේ සංවර්ධනය ක්‍රමක්‍රමයෙන් සිද්ධ කරගන්නවා. ඉතින් වයසත් එක්ක දරුවෝ තමන්ගේ මැචුවර් එක සිද්ධ වීමත් සමග එයාලගේ මේරීම සිද්ධ වීමත් සමග දරුවන්ට තියෙන හැකියාවන් ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙනවා. ඉපදුන ගමන් දරුවෙක් අඬනවා, කෑ ගහනවා, ඊට පස්සේ බඩ ගන්න පුරුදු වෙනවා, දන ගන්න පුරුදු වෙනවා, ඇවිදින්න පුරුදු වෙනවා. මේ වගේ දවසින් දවස දරුවෝ තමන්ගේ හැකියාවන් සංවර්ධනය කරගන්නවා. ඉතින් මේ විදිහට දරුවන් තමන්ගේ ක්‍රියාවන් කුසලතාවයන් වල සංකීර්ණ බව ක්‍රමක්‍රමයෙන් වයසත් සමග වැඩි දියුණු කර ගැනීම තමයි අපි සංවර්ධනය කියලා කියන්නේ. එහෙනම් ඕනෑම දරුවෙක් ගත්තාම එයාගේ සංවර්ධනය සිද්ධ වෙන්නේ එයාගේ වයසට සාපේක්ෂව. අපි කොයිතරම් හිතුවත් දරුවාගේ සංවර්ධනය අපිට කැමති වෙලාවට සිද්ධ කරන්න දරුවාගේ වයසට අනුව තමයි ඒ සංවර්ධනය නියමිත විදිහට සිද්ධ වෙන්නේ. එහෙනම් සෞඛ්‍ය සම්පන්න ඒ වගේම හොඳ පෝෂණයක් තියෙන යහපත් චිත්තවේගී තත්ත්වයක් තියෙන හොඳ පෞරුෂ තත්ත්වයක් තියෙන දරුවෙක් ගොඩනැගීම තමයි සියලුම දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ ඉලක්කය වෙන්න ඕනේ. මේ විදිහට සංවර්ධනය ගැන කතා කරද්දී දරුවෙක්ගේ සංවර්ධනය පැතිකඩයන් කිහිපයක් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ඉපදුන ගමන් දරුවෙක් එයා අඬන්න පුරුදු වෙනවා. අර මම ඉස්සෙල්ලත් කිව්වා වගේ විවිධ හැකියාවන් සංවර්ධනය කර ගැනීමත් එක්ක එයා විවිධාකාරයේ කුසලතාවයන් සංවර්ධනය කරගන්නවා. එතකොට මේ සංවර්ධනය වන විවිධ පැතිකඩයන් අපිට ප්‍රධාන කොටස් වලට බෙදලා කතා කරන්න පුළුවන්. ඒ තමයි චාලක සංවර්ධන කුසලතා, ප්‍රජානන සහ සංවේදන කුසලතා, සමාජීය හා චිත්තවේග සංවර්ධන කුසලතා, භාෂාම සංවර්ධන කුසලතා. එතකොට මේ ප්‍රධාන කොටස් හතර තමයි අපි කතා කරන ප්‍රධාන සංවර්ධන පැතිකඩයන් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් චාලක සංවර්ධනය ගැන කතා කරද්දී චාලක සංවර්ධනය කියලා අපි කතා කරනවා ක්‍රමක්‍රමයෙන් දරුවෙක් එයාගේ සිරුර චලනය කිරීමේ හැකියාව අත්කර ගැනීම. එතකොට මේ චාලක සංවර්ධනය ප්‍රධාන කොටස් දෙකකින් අපි කතා කරනවා දල චාලක සහ සියුම් චාලක. දල චාලක කියන්නේ gross motor skills, සියුම් චාලක කුසලතා කියන්නේ fine motor skills. ඉතින් මේ දල චාලක කුසලතා කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ දරුවෙක් දුවද්දී, පනිද්දී, ඇවිදිද්දී එයාගේ අතපා සම්බන්ධයෙන් ඇතිවන චලනය. එතකොට එයාගේ විශාල මාංශ පේශීන් තමයි මෙතනදී විශේෂයෙන්ම උපයෝගී කරගන්නේ. ඉතින් දරුවෙක් ඇවිදීමට පටන් ගැනීමේදී, දන ගෑමේදී මේ හැම දෙයකදීම බොහෝ විට සිද්ධ වෙන්නේ දල චාලක ක්‍රියාකාරකම්. ඒ කියන්නේ විශාල මාංශ පේශීන් යොදාගෙන කරන ක්‍රියාකාරකම් වලදී. එයාගේ අත්පා යොදාගෙන ඔය අපි ඩෙස්පුටු වලින් රිංගල කරන ඇක්ටිවිටීස්, ඊට පස්සේ උඩ නගින්න දෙන ඇක්ටිවිටීස් ඒ ඔක්කොම අයිති වෙන්නේ මේ දල චාලක ක්‍රියාකාරකම් කියන ගණයට. ඊළඟට අපි කතා කරනවා සියුම් චාලක සංවර්ධනය. මේ සියුම් චාලක සංවර්ධනය නැත්නම් fine motor skills කියලා කියන්නේ අපි හුඟක් වෙලාවට ඇඟිලි තුඩු, ඇඟිලි වලින් කරන නිර්මාණ වලට, ක්‍රියාකාරකම් වලට. අපි සාමාන්‍යයෙන් කොළ ඉරණේවා, කොළ ගුලි කරන, පොල් කුඩු වලින් කරන නිර්මාණ, මැටි වලින් කරන නිර්මාණ, ක්ලේ වලින් කරන නිර්මාණ මේ හුඟක් දේවල් අයිති වෙන්නේ සියුම් චාලක සංවර්ධනයට. එතකොට අපි ඒ සඳහා ගොඩාක් වෙලාවට පන්ති කාමරයේ ඇක්ටිවිටීස් දරුවන්ට කරනවා මේ fine motor skills develop වෙන්න. එහෙනම් චාලක සංවර්ධනයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. දල චාලක සහ සියුම් චාලක සංවර්ධනය. අපි අනිවාර්යෙන් පන්ති කාමරයේදී දරුවෙක්ගේ ක්‍රියාකාරකම් සැලසුම් කරද්දී මෙන්න මේ අංශයන් දෙකම සංවර්ධනය වන ආකාරයෙන් ක්‍රියාකාරකම් සැලසුම් කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට භාෂා සංවර්ධනය. භාෂා සංවර්ධනය ගත්තාම ඕනම කෙනෙක් Tamanගේ අදහස් ප්‍රකාශ කරන්න යොදා ගන්නවා භාෂාව.
ඉතින් මේ භාෂා සංවර්ධනය දරුවෙකුගේ ජීවිතේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. භාෂා සංවර්ධනය කියද්දී දරුවෙක්ට එයාටම කතා කිරීමේ හැකියාව, එයාටම වචන හඳුනා ගැනීමේ හැකියාව. ඊට අමතරව තමන්ගේ අදහස් තේරුම් ගැනීම සහ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති හැකියාව මෙතනදී අපි සලකා බලනවා. විශේෂයෙන්ම තමන්ගේ අවට වටපිටාව ගවේෂණය කරන දරුවෙක් කතා කරන්න මුලින්ම පුහුණුව ලබන්නේ අවට වටපිටාවේ තියෙන දේවල් වලින්. එයාට ඇහෙන දේවල් වලින්. ඉතින් මේ එයාට ඇහෙන දේවල් වලින් එයා හඳුනා ගන්න ශබ්ද, ඒ වගේම ඒ ශබ්ද වෙන් කරලා හඳුනාගෙන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඒ විවිධාකාරයේ ශබ්ද මුලින්ම මූලික වශයෙන් උපයෝගී කරගන්නවා. ඉතින් මාස 9ක් වගේ වෙච්ච චූටි දරු පැටියෙක් අනිත් අයගේ භාෂාව තේරුම් ගන්නවා කියලා මුලින්ම පෙන්눔 කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ අනිත් අයගේ වචනවලට එයා ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. වචන කිහිපයකින් සමන්විත පොඩි පොඩි උපදෙස් වලට ප්‍රතිචාර දක්වන්න මේ දරුවා ටිකෙන් ටික පුරුදු වෙනවා. මේ විදිහට තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න දරුවෙක් සාමාන්‍යයෙන් තමන්ගේ නම ඇහුණාම ඒකට ප්‍රතිචාර දක්වන මට්ටමටම අවුරුදු 2 වගේ සම්පූර්ණ වෙද්දී එනවා. ඉතින් අපි මේ භාෂා සංවර්ධනයේදී දරුවන්ට විශේෂයෙන්ම කතන්දර, කවි ගීත ගායනය ඒවා රස විඳින්න අවස්ථාව දෙන එක ඉතාමත් වැදගත්. ඒත් එක්කම වයස අවුරුදු 4-5 වගේ කාලය වෙන විට දරුවෙකුගේ වාග්මාලාව ගොඩාක් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාලයේදී දරුවෙක්ට භාෂාව සංවර්ධනය කරගන්න ඉතාමත් සුදුසු කාලයක් ලෙස හඳුන්වනවා. විශේෂයෙන් මේ පෙර පාසල් අවධිය. ඉතින් මේ කාලයේදී භාෂාවට ඉතාමත් වැදගත් අවස්ථාවක් ලැබෙන නිසා දරුවන්ට ශබ්ද අධ්‍යයනය කරන්න, ශබ්ද විභේදනය, ඒ වගේම තමන්ගේ හැඟීම් වචන වලින් ප්‍රකාශ කරන්න, වර්තමාන හා අතීත කාල භාවිතය, සිතින් මවාගත් රූපයක් පිළිබඳ විස්තර කිරීම, මෙන්න මේ වගේ හැකියාවන් පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගන්න. ඉතින් වයස අවුරුදු 4ක් වගේ වෙන දරුවෙක් සාමාන්‍යයෙන් තමන්ගේ නම, ගෙදර ගැන විස්තරයක් මේ වගේ දේවල් නිවැරදිව කියන්න හැකියාව ලබා ගන්නවා. ඒ වගේම තමයි මෙයාලට මේ කාලෙ වෙද්දී කතන්දර කියවීමේ හැකියාව. ඊට අමතරව මවාපෑම් වල වෙනස හඳුනා ගැනීමේ හැකියාවක් නැති වුණත් විවිධ කතන්දර කියවීමේ හැකියාව තියෙනවා. වයස අවුරුදු 5ක් වගේ වෙන දරුවෙක් සාමාන්‍යයෙන් එයාලට ගීත කියවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කතන්දර අහන්න, අනිත් යාළුවන්ට එයා දන්න කතන්දර කියලා දෙන්න වගේ හැකියාවන් භාෂා හැකියාවන් විදියට ලබා ගන්නවා. ඊළඟට අපි කතා කරන්නේ ප්‍රජානන සංවර්ධනය ගැන. මේ ප්‍රජානන සංවර්ධනය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම තමන් අවට වටපිටාවේ තියෙන දේවල් වලින් තමන්ගේම බුද්ධිය වර්ධනය කරගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රජානන සංවර්ධනය කියලා. ඉතින් මේ ප්‍රජානන සංවර්ධනයේදී පරිසරයත් එක්ක තමන්ගේ සිරුර මොන විදියටද සංවේදනය කරන්නේ කියන එක. ඒ වගේම විවිධ සංසන්දනයන්, විශ්ලේෂණයන්, තමන්ගේ එක්ස්පීරියන්ස් අත්දැකීම් මතකයේ තබා ගැනීම, ඒ වගේම සංසිද්ධි, එදිනෙදා ජීවිතයේ වෙන සංසිද්ධීන් පිළිබඳව විමසා බලන්න, නිසි තීන්දුව තීරණ ගන්න, මෙන්න මේ වගේ හැකියාවන් සංවර්ධනය කරගන්නේ ප්‍රජානන සංවර්ධනය යටතේ. ඉතින් දරුවෙක් ඉපදුනාට පස්සේ මුල්ම දවස්වල තමන්ගේ පරිසරය පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. නමුත් දිගින් දිගටම නිදා ගන්න මේ චූටිම දරුවෝ, ඉපදුන ගමන්ම ඉන්න පොඩි දරුවෝ ටික කාලයක් යද්දී නිදා ගැනීම ටික ටික අඩු කරලා පරිසරය පිළිබඳව අවධානය ලබා දෙන්න සහ එයාගේ ප්‍රජානන සංවර්ධනය සඳහා වැඩි කාල සීමාවක් ටිකෙන් ටික යොමු කරනවා. ඉතින් එහෙනම් අපි දැනගන්න ඕනේ දරුවෙක්ට මේ ප්‍රජානන සංවර්ධනය සඳහා එයාට එයාගේම බුද්ධිය වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාවන් පාරිසරික මට්ටමින් අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න. ඉතින් මේ අවට වටපිටාවේ තියෙන හැම දෙයකින්ම දරුවෙක් එයාගේ බුද්ධිය සංවර්ධනය කරගන්නවා. ඉතින් අවට වටපිටාව ඉතාමත් සාර්ථක හොඳ ඉගෙනුම් පරිසරයක් වෙන තරමට දරුවාගේ ප්‍රජානන සංවර්ධනයත් ඉතාමත් හොඳින් සිද්ධ වීම සිදු වෙනවා.
ඒ වගේම තමයි දරුවා හැම වෙලේම අනිත් අයගේ හැසිරීම් රටාවන් කතාබහ වගේ දේවල් හොඳින් නිරීක්ෂණය කරනවා. ඉතින් මේ නිරීක්ෂණයන් එක්ක එයා ඒ දේවලුත් යොදා ගන්නවා එයාගේ බුද්ධිය සංවර්ධනය කරගන්න. ඒ වගේම මේ ප්‍රජානන සංවර්ධනයට තවත් අයිති වෙන කොටසක් තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන ගණිතය වගේ විෂයන්. එතකොට ඒත් එකම දරුවන්ට සංඛ්‍යා පිළිබඳ අවබෝධය ලබා දෙන්නෙත් මේ ප්‍රජානන සංවර්ධනය සඳහා. ඊළඟට අපි කතා කරමු සමාජය හා චිත්තවේග සංවර්ධනය. මෙතනදී අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න විශේෂයෙන්ම මුල්ලමවි සංවර්ධන කාලයේදී දරුවෙක් පෙර පාසලට ඇතුළත් වෙද්දී මුලින්ම දෙමව්පියන් එක්ක තමන්ගේ අම්මා තාත්තා ආච්චි සීයාත් එක්ක ඉඳලා සමාජය කියන ලොකු ඒකකයට දරුවෙක් එන්නේ මේ පෙර පාසල් අවධියේදී. ඉතින් එතකොට එයාට ලොකු විශේෂ එක්ස්පීරියන්ස් එකක් විශේෂ අත්දැකීමක් තමයි මෙතනදී ලැබෙන්නේ. එයාට නුහුරු පරිසරයක්. ඉතින් එයා පුරුදු වෙන්න ඕනේ අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම මෙච්චර කාලයක් Tamanගේ කියලා තනියම ආත්ම කේන්ද්‍රීය බව ගොඩාක් ලොකුවට තිබ්බ මේ පෙරපාසල් වයසට එන්න කලින් හිටපු දරුවා මේ කාලේදී තමයි ඉගෙන ගන්නේ අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න. ඒ වගේම තියෙන හැම දෙයක්ම ඉවසීමෙන් බලාගෙන ඉන්න. Tamanගේ වාරය එනකන් බලාගෙන ඉන්න. මේ වගේ ගොඩාක් දේවල් මේ සමාජ හා චිත්තවේග තත්වයන් යටතේ හුරු වීම සහ අවබෝධ කර ගැනීම මේ කාලයේ දරුවෙක් විසින් සිද්ධ කරනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය කරලා දෙන්න අපට හැකියාව තියෙන්න ඕනේ. එහෙනම් මේ සමාජයේ පුරුදු සඳහා උදාහරණ කිහිපයක් තියෙනවා. පිරිසුදු වීම, ආහාර ගැනීම, වැසිකිලි භාවිතය, ඇඳුම් ඇඳීම වගේ දේවල් වලට දරුවන් හුරු කිරීම වැදගත් මේ සමාජ කුසලතා යටතේ. එහෙනම් අපි බලමු දරුවෙක්ගේ ප්‍රශස්ත සංවර්ධනයට බලපාන සාධක මොනවද කියලා. විශේෂයෙන්ම හොඳයි. අපි අද කතා කරා දරුවෙක්ගේ සංවර්ධනය යටතේ ප්‍රධානම පැතිකඩයන් 4ක් පිළිබඳව. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. ප්‍රධාන වශයෙන්ම අපි මේ NVQ RPL ක්‍රමය ඔස්සේ හදාරන අපේ ශිෂ්‍යයන්ට. ඉතින් ඒත් එක්කම මතක් කරන්න ඕනේ RPL ක්‍රමය ඔස්සේ NVQ4 preschool teaching ඉතින් ඒත් එක්කම මතක් කරන්න ඕනේ RPL ක්‍රමය යටතේ NVQ4 preschool teaching exam එකට දාපු ටීචර් කෙනෙක් නම් ඔයාට theory notes මුකුත් නැත්නම් exam එකට ලියන්න පාඩම් කරන්න ඔයාට පුළුවන් මගේ පන්ති එක්ක සම්බන්ධ වෙන්න theory notes ඔක්කොම සම්පූර්ණ කරගන්න. ඒ වගේම දැන් නම් ඇත්තටම ළඟදිම තියෙන exam එකට කාලය මදි. ඉතින් revision class වලට සම්බන්ධ වෙන්න පුළුවන්. past papers තමයි හුඟක්ම සාකච්ඡා කරන්නේ. ඊට අමතරව ඔයාට තව කල් තියෙන ටීචර් කෙනෙක් නම් exam එක ලියන්න PDF ටික ගන්නත් පුළුවන් ඔයාට පාඩම් කරන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු යමු. ඒ වගේම මතක් කරනවා සෙනෙහස් නිම්නයක් YouTube channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණාද කියලා සහ ඔයාගේ අදහස් comment section එකේ දාන්නත් ඔයාගේ යාළුවොත් එක්ක අපේ වීඩියෝ share කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක්.